අපි බලමු ඊළඟට මේ සිංහල භාෂාවේ දැක්වෙන දෙවෙනි සංදිය. පරස්වර ලෝප සංදිය. පරස්වර ලෝප සංදිය. මේ පරස්වර ලෝප සංදිය හැදෙන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලා කතා කළානේ පුතා පූර්වස්වර ලෝප සංදිය හැදෙන්නේ මේ පූර්වස්වර ලෝප සංදිය හැදෙන්නේ සංදි වන පද දෙකේ මුල් පදයේ තියෙන අග ස්වරය මුල් පදයේ තියෙන අග ස්වරය මුල් පදයේ තියෙන අග ස්වරය ලොප් වෙනවා. ඒ කියන්නේ ඉවත් වීමෙන් හැදෙන සංදිය තමයි පූර්වස්වර ලෝප සංදිය කියලා අපි ඉගෙන ගත්තා. හරිද? එතකොට මේ පරස්වර ලෝප සංදියෙන් කරන්නේ මොකද්ද? සංදි වන පද දෙකේ දෙවෙනි පදයේ තියෙන දෙවෙනි පදයේ මුල තියෙන මුල පිහිටා තිබෙන ස්වරය ඉවත් කර ගැනීමෙන් සිදුවන සංදිය තමයි පරස්වර ලෝප සංදිය. හරිද? එතකොට දැන් පැහැදිලිනේ පූර්වස්වර ලෝප සංදිය පරස්වර ලෝප සංදිය. එතකොට මේ දෙක තමයි සිංහල භාෂාවේ දැක්වෙන සංදි 10 පළවෙනි සංදි දෙක. හරිද? එතකොට අපිට පැහැදිලි පූර්වස්වර ලෝප සංදිය කියන්නේ සංදි වන පද දෙකේ මුල් පදයේ අග තිබෙන ස්වර ඉවත් කිරීම. පරස්වර ලෝපයෙන් කරන්නේ සංදි වන පද දෙකේ මුල් පදයේ පසු පදයේ තිබෙන මුල් ස්වරය ඉවත් කිරීම. හරිද? එතකොට ඔය විදිහට තමයි මේ සංදි දෙක නිර්මාණය වෙන්නේ. අපි බලමු දැන් පරස්වර ලෝප සංදිය වෙන්නේ කොහොමද කියලා පොඩි උදාහරණයක් අරගෙන. පරස්වර ලෝප සංදිය ගත්තාම අපි මුලින් කිව්වනේ සංදි වන පද දෙකේ දෙවෙනි පදයේ තියෙන මුල ස්වරය ඉවත් කිරීම සිදුවන සංදිය කියලා. එතකොට අපි උදාහරණයක් අරගෙන බලමු. මුනි උතුමා මුනි උතුමා මුනි උතුමා කියන විසන්දියේ මේ විසන්දියක්නේ පද දෙකක් මේ විදිහට ධන ලකුණකින් ඉවත් වෙලා තියෙන දෙපැත්තට වෙලා තියෙන්නේ විසන්දිය. මේකෙන් දැන් අපි සංදි කරන්න ඕනේ. එතකොට මුනි උතුමා සංදි වුණාම කොහොමද හැදෙන්නේ? මුනිතුමා. මුනිතුමා තමයි සංදි පදේ. මේක කොහොමද හැදෙන්නේ? හැදෙන්නේ වෙන කිසිම දෙයක් ගැන හිතන්න ඕනේ නැහැ. මේ මුලින් තියෙන ස්වරේ පසුපදයේ මුලින් තියෙන ස්වරේ ඉවත් කිරීමෙන් සිදුවන සංදි. එතකොට අපි දෙවෙනි පියවර ගමු. අපි කොහොම මේ සංදි හදාගත්තත් මෙතන මුල් පදයේ තියෙන අග අකුරත් පසුපදයේ මුල තිබෙන අකුරත් අපි ඒවා දෙකට කරලා ඉවත් කරලා තමයි සංදියට යන්නේ. එතකොට නී අක්ෂරය දෙකට බෙදුනට පස්සේ ඊ අකුරයි හල් නයන්නයි එකතු වෙලා තමයි නී හැදලා තියෙන්නේ. එතකොට ඉතිරි පදේ අපි එකතු කරනවා මෙතනට මෙහෙම. දැන් අපිට පැහැදිලි මේක පරස්වර ලෝප සංදියනේ. එතකොට පරස්වරේ මුල් ස්වරේ නෙවෙයි පරස්වරේ. එහෙම නැත්නම් පසු ස්වරේ ඉවත් කිරීමෙන් සිදුවන සංදියනේ. ඒකින්ද අපි මේ ඌ ස්වරය ඉවත් කරනවා මෙතනින්. එහෙම ඉවත් කිරීමෙන් පසු ඉවත් කරාට පස්සේ මේ අල් නයන්නත් එක්ක මේ ඉයන් එකතු වෙනවා මුනිතුමා. මේක කොහොමත් මුලින් ඉඳන් එකතු වෙලා තමයි තිබ්බේ. නමුත් අර ඔයගලන්ට පැහැදිලි වෙන්න මම මේ විදිහට ලිව්වේ. එතකොට අපිට පැහැදිලි පරස්වර ලෝපයෙන් කරන්නේ මේ පසුව තිබෙන පදේ මුලින් පිහිටා තිබෙන ස්වරය ඉවත් කිරීමෙන් සිදුවන සංදිය තමයි පරස්වර ලෝප සංදිය කියලා කියන්නේ. එතකොට අපිට පැහැදිලි පූර්වස්වර ලෝප සංදිය සහ පරස්වර ලෝප සංදිය ඉතාමත් ලේසි සංදි දෙකක් මේ සිංහල භාෂාවේ තියෙන. එතකොට මේ විදිහට අපිට පරස්වර ලෝප සංදිය තේරුම් ගන්න පුළුවන්. අපි මේ පරස්වර ලෝප සංදියට තව උදාහරණයක් කරගෙන බලමු. බුදු අකුරු. බුදු අකුරු. අහලත් ඇති ඔය පුතාලා. එතකොට බුදු අකුරු කියන්නේ පළවෙනි පියවරනේ. අපි ඊළඟ පියවරේදී මොකක්ද ඉස්සලම කරන්නේ? ස්වර සහ ව්‍යංජන වෙන් කර ගැනීමනේ. මේ අකුරු වල තියෙන සංදි වෙන පද දෙකේ මුල් පදයේ අගත්
පසුපදයේ මුලක් තිබෙන ස්වර ව්‍යංජන වෙන් කර ගැනීම තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. එතකොට අපි ඒ පියවරට යනවා. දු අකුර ස්වර ව්‍යංජන වෙන් කරාම අල් දයන්නයි උයන්නයි. ඊට පස්සේ අකුරු. අයන්නේ ස්වර ව්‍යංජන වෙන් කරන්න තියනවද? නැහැ. අයන්න කියන්නේ ස්වරයක්. ඒ හින්දා ඒකේ ස්වර ව්‍යංජන වෙන් කරන්න දෙයක් නැහැ. ඒකට අපිට පැහැදිලි මේ පරස්පර ලෝපෙනේ එහෙනම් පසුපදයේ තිබෙන මුල් ස්වරය ඉවත් කර ගැනීමෙන්නේ අපිට මේ සංධිය කරගන්න වෙන්නේ. එතකොට අපි පසුපදයේ ස්වරය ඔන්න ඉවත් කරා. ඔන්න ඉවත් කරා. තවත් පැහැදිලි වෙනවා මේ විදිහට ලියනවා. එතකොට අපිට දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ඔන්න පසුපදයේ මුලින් තිබ්බ ස්වරය ඔන්න ඉවත් කරගත්ත පූර්ව පරස්පර ලෝප සංධිය හරි. එතකොට මේ අල් දයන්න උයන්න එකතු වෙලා දු අක්ෂරය හැදෙනවා. එහෙනම් ඊටු ටික මේ පදයට එකතු කරගන්න තියෙන්නේ. බුදු කුරු. බුදු අකුරු කියන විසන්ධිය සංධි වුණාට පස්සේ පරස්පර ලෝප සංධියෙන් සංධි වුණාට පස්සේ බුදු කුරු කියලා හැදෙනවා. පැහැදිලිනේ? මේ විදිහට තමයි පරස්පර ලෝප සංධිය සිංහල භාෂාවේ දැක්වෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු සිංහල භාෂාවේ තියෙන තුන්වෙනි සංධිය මොකක්ද කියලා.